මේ වීඩියෝ එක පටන් ගද්දිම මම ඔයගොල්ලන් අහන චූටි ප්‍රශ්නයක්. ඒක තමයි ඔයගොල්ලෝ ඉතිහාසයට කැමතිද? මේ අහ ප්‍රශ්නෙට සමහර කට්ටියගේ ඔව් අපි ගොඩක් කැමති. මගේ ආසම ඉතිහාසය වගේ උත්තර දෙයි. හැබැයි ඉතින් සමහර කට්ටියන් නම් ඉතිහාසය කියන්නේ අපෝ ඉස්කෝලේ යන කාලෙත් එපා වුණා. දැනුත් එපා කරන්නද හදන්නේ වගේ විෂයක්. ඒ තරම් ඉතිහාසය එපා වෙලා. හැබැයි ඉතින් මේක සමහර කට්ටියට විතරයි. මොකද එයාලට ඉතිහාසය කියන දේ රසවත්ව ලැබිලා නැහැ. ඒක නිසා මන් තීරණය කරා තාරකා විද්‍යාවේ ඉතිහාසයත් මේ පස්සේ කියපු කට්ටියටත් රසවත් වෙන විදිහට නැත්නම් තාරකා විද්‍යාවේ ඉතිහාසයත් ඔයගොල්ලන්ට රසවත්ව දැනෙන විදිහට වීඩියෝ සීරීස් එකකින් අරන් එන්නේ. ඒ කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ගිහින් මේ වීඩියෝ එක බලන්න. එතකොට තවත් රසවත්ව තවත් දැනුවත්ව ඔයගොල්ලන්ට තාරකා විද්‍යාවේ ඉතිහාසය පිළිබඳ දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි මේ වීඩියෝ එකට ගිහින් බලමු මේ වීඩියෝ එකේ කතා කරන තාරකා විද්‍යාවේ ඉතිහාසය මොන වගේද කියලා. එහෙනම් ඉතින් අපි ටස් ගාලා ගිහින් බලමු නේද මේ වීඩියෝ එකේ තාරකා විද්‍යාවේ ඉතිහාසය මොන වගේ රසවත් අපිට බලා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මම මුලින්ම කතා කරන්න ඔයගොල්ලොත් එක්ක තීරණය කරේ අමුතු විදිහකට තාරකා විද්‍යාව ගැන හදාරන්න පෙළඹිච්ච જાතියක් ගැන. මෙයාලා ඇත්තටම තාරකා විද්‍යාව හදාරන්න පෙළඹුණේ දිශාව හඳුනගන්න. ඒ කියන්නේ එයාලට ඒ ගමන් බිමන් යද්දී දිශාව හඳුනගන්න ඕන වෙනවා. මේක නිසාම තමයි මෙයාලා තාරකා විද්‍යාවට ආස මේ જાතිය තමයි අරාබි කට්ටිය. නැත්නම් අරාබි જાතිය. මේ අරාබි ජාතිකයන් ඉස්සර නැත්නම් අතීතන අරාබි ජාතිකයන් තාරකා විද්‍යාවට ආස කරලා තියෙන්නේ. නැත්නම් තාරකා විද්‍යාව ගැන හොයලා තියෙන්නේ. ඒගොල්ලෝගේ කතරේ ගමන් වලදී මාර්ගය හොයාගන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට රාත්‍රී කාලයේදී යන්න ඕනේ මොන දිශාවටද කියලා හොයාගන්න තමයි මේ තාරකා විද්‍යාව භාවිත කරලා තියෙන්නේ. මේක නිසා මේ අරාබි වැසියන් අතර බහුලව ප්‍රචලිත වෙලා තියෙන්නේ නිරීක්ෂණ තාරකා විද්‍යාව. ඒ කියන්නේ ගොඩක් खगोලයේ තියෙන එක තරු රටා නම් වෙලා තියෙන මේ අරාබි නම් වලින්. 8 වෙනි වගේම 17 වෙනි සියවසේදී සාර්ථක ලෙස අරාබි තාරකා විද්‍යාව ප්‍රචාරණය වෙලා තියෙනවා. හසන් තාබින් ඉබන් උකාරා වගේම අබුන් අල්බාස් අල් සෆාන් වැනි තාරකා විද්‍යාඥයන් මේක ජීවත් වෙලා තියෙනවා. ඔවුන් චන්ද්‍රදින දර්ශනය තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අල් සුෆී නම් විද්‍යාඥයා තාරකා රටා පිළිබඳව පොතකුල් ලියලා තියෙනවා. මේ පොතේ තමයි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිනිය පිළිබඳව ප්‍රථමයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා මේක පොඩ්ඩක් විශේෂ පොතක්. ඒ වගේම තමයි මම කලින් කිව්වනේ අරාබි වැසියන් වැඩිපුරම යොමු වෙලා තියෙන නිරීක්ෂණ තාරකා විද්‍යාවට කියලා. ඒක නිසා මෙයාලා खगोලයේ බොහෝ තරු වලට මෙයාලා ගැන වචන දාගන්න සමත් වෙලා තියෙනවා. ඒ විදිහට දාපු වචන ටිකක් මම කියන්න. ඒවා තමයි ඇල්ඩෙබරාන් තරුව, නඩීර් තරුව, අල්ටයාර් තරුව, සයිෆ් තරුව, මේ ඉබන් අල් හයිතාම් කියන පුද්ගලයා වගේම මොහබට් ඉබන් යනාදීහු ටොලමිගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහසුත් පළ කරලා තියෙනවා. ඒ කියන්නේ ටොලමියාගේ අදහස් දක්වද්දි නෑ ඕක නෙමෙයි. ඕක වෙන්නේ ඕකට අනිත් පැත්තට කියලා තමයි මේ විද්‍යාඥයන් පවසලා තියෙන්නේ. ඒක නිසා මෙයාලා පොඩ්ඩක් තාරකා විද්‍යාව ගැන හොඳ දැනුමක් තිබ්බ කට්ටිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ටොලමි වගේ කෙනෙක් එක්ක මෙයාලා ඉස්සර වාද කරනවා කියන්නේ මෙයාලට තාරකා විද්‍යාව ගැන හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ඊළඟට මම කතා කරන්නේ මායා ශිෂ්ටාචාරය ගැන. සිකුරු වගේම හත් දින්නක් තරුත් මේගොල්ලෝ නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ආගමික ස්ථාන තාරකා විද්‍යාව අනුකූලව ගොඩනගලා තියෙනවා. මිහිදී වැසියෝ දින 365ක් තියෙන මාස 18ක් තියෙන ලෙස සැකසූ දීර්ඝදර්ශකුත් පාවිච්චි කරලා තියෙනවා. මොවුන් විසින් තන්න ලද එක් දින දර්ශනය 2012 දින අවසන් වෙන බව පවසලා තියෙනවා. ඒ කියන්නේ මෙයාලගේ විශ්වාසයක් තිබිලා තියෙනවා 2012 දවසේ ලෝක විනාශ වෙනවා කියලා. ඒක නිසා මෙයාලා ඒ දවසෙන් පස්සේ දවස් වලට ඒගොල්ලෝගේ දින දර්ශනය අරන් ගිහින් නැහැ. මෙයාලා ඒ දවසට වෙනකල් දින දර්ශනය හදලා තියෙනවා. ඒ වගේම සූර්ය හා සංක්‍රාන්ති නිරීක්ෂණය කරලා තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ විශේෂ කොටසක් ගැන තාරකා විද්‍යාව ඉතිහාසය ගැන කතා කරද්දී. ඒක තමයි ශ්‍රී ලංකාවේ අතීතන තාරකා විද්‍යාව. මේක ශ්‍රී ලංකේයන් විදියට අපිට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි
මේවා හරියට සනාථ කරගන්න බැරි වෙලා තියෙන නිසා අද වෙනකොට ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යාව ගැන දැනුමක් තිබ්බද කියලාවත් අපිට හොයාගන්න බෑ. ඒ වගේම තමයි වංශ කතාවල තියෙන අප්‍රකට රාවණා කියලා බලවත් රජ කෙනෙක්. ඔයගොල්ලෝ රාවණා රජතුමා ගැන හොඳට දන්නවා ඇතිනේ. මෙයා අන්තර්ගහ චාරිකා පැවති බවට තතු ලැබිලා තියෙනවා. ඒ වගේම න්‍යෂ්ටික තාක්ෂණය, පළඟු තාක්ෂණය වගේම රස විද්‍යා දැනුම ගැනත් අහස් යානා ගැනත් මොහු පොඩි දේවල් දන්නවා කියලා අපිට මේ විදිහින් තොරතුරු ලැබිලා තියෙනවා. හැබැයි ඉතින් මේවා ඇත්තටම ඇත්තද කියලා තාම සනාථ කරගන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවනේ දඬු මොනරේ ගැන එහෙම. හැබැයි ඉතින් එහෙම එකක් තිබ්බද කියලා අපිට 100% නිවැරදිව කියන්න බෑ. මොකද මේවා ජනප්‍රවාදේන කතා. හැබැයි ඉතින් කොහොම හරි රාවණා රජතුමාත් ඕන් තාරකා විද්‍යාව පැත්තට බහැලා ඉඳලා තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ඉස්රු මුනියෙන් ගල්තලාවක තිබිලා තරදොරටුව නම් කැටයමක් ඇති බවට එක පුද්ගලයන් පවසලා තියෙනවා. මේක අනුරාධපුරේ තමයි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඉස්රු මුනේ තියෙන මේ තරදොරටුව කියන එක ගොඩක් පුද්ගලයන් ඇවිල්ලා බලනවා. මොකද මේක ඒ තරම් විශේෂයි. මේක මොකක් කර රහසක් තියෙනවා කියලා තමයි මිනිස්සු හිතන්නේ. ඒ වගේම සිංහල අලුත් අවුරුදු උත්සවයට සූර්යාගේ ගමනාගමන නැත්තම් සූර්යා එක රාශියකින් තවත් රාශියකට වෙනස් වෙනවා කියලා අපේ සිංහලයෝ හඳුන්වලා තියෙනවා. ඒ වගේම තාරකා විද්‍යාවේ ග්‍රීක ඉතිහාසය පිළිබඳත් පොඩ්ඩක් අපි ඉස්සරහට සවිස්තරාත්මක බලමු. ඒක ඊළඟ වීඩියෝ එකට මම දාගන්නම්. මොකද ග්‍රීක තාරකා විද්‍යාව ගැන කතා කරද්දී අපිට එක විද්‍යාඥයන් ගැන තනි කතා කරන්න වෙනවා. අපිට ග්‍රීක තාරකා විද්‍යාව ගැන කතා කරන්න ගත්තොත් තියෙනවා ලොකු කොටසක්. ඒකටම වීඩියෝ එකක් විතරයි. ඒක නිසා මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න. මොකද තේලස් කියන විද්‍යාඥයා ඇරිස්ටෝටල් වගේම හයිපෂියා වගේ විද්‍යාඥවරියන් ඒ වගේම විද්‍යාඥයන් ගොඩක් පිරිසක් ඉඳලා තියෙනවා මේ කාලේ. ඒක නිසා අපිට ග්‍රීකයේ තාරකා විද්‍යාව ගැන වෙනම වීඩියෝ එකක් ගන්න වෙයි. එතකල් ඉතින් මාව subscribe කරලා bell notification එකක් දාලා තිබ්බොත් ඒ වීඩියෝ එක ටක් ගාලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම සමු ගන්නවා.